කොහොමද ළමායි හැමෝම හොඳින් ඉන්නවද? මෙන්න මේ රසම රස මිදිකොලේ බත් එක හදන්න හැටි බලමුද? මේකට අරාබියෙන් කියනවා වර ඇනප් කියලා. ඉතින් මේක හදාගන්න අවශ්‍ය වෙන දේවල් ටික මම කියන්නම් ඔයාලට. කොත්තමල්ලි කොළ, සූදුරු කොළ, ඉස්බින් කොළ, මිංචි කොළ, ඒ වගේම ලුණු කොළ. ඔන්න ඔය කොළ වර්ග පහම අපි ඒකට දානවා. මේ දාන්නේ ඔලි ඔයිල්. ළඟට මේ තියෙන මුද්දරක් පලන්, ළඟට ලුණු, තක්කාලි, ඊළඟට හාල්. මෙන්න මේ ටික දැන් ඔක්කොම මික්ස් කරගන්න ඕන. අපි මෙතන හාල් කිලෝයක විතර ප්‍රමාණයක් අරන් තියනවා. ඒ වගේම තමයි තක්කාලි ගෙඩි 3ක් විතර ගන්නවා හාල් කිලෝයකට. ඉතින් ඒ වගේම තමයි කොලත් ගොඩක් ඕන. මුද්දරම් පලන් ටික එකතු කරගන්නවා. මුද්දරක් පලන් ගෑම් 250ක් විතර එකතු කරගත්තා. ඕනනම් දාන්නත් පුළුවන්. ඒ පානන් නොදා ඉන්නත් පුළුවන්. ඒක අවුලක් නැහැ. ඊළඟට ලුණු කොළ 3-5 කුඩු ටික ටික ඔක්කොම මේ සැහැන්දක වගේ එහෙම නැත්නම් මේ සැඳි භාගයක් වගේ එකතු කරගන්න පුළුවන්. සමහර ගෙවල් වල හදන විදිය වෙනස් වෙන්න පුළුවන්. මේ අපි හදන විදිහ ඔක්කොම ಜಾති 3-5 දානවා. ඉතින් මේක හරිම රසවත් එකක්. ඔයාලටත් හදලා බලන්න පුළුවන්. ඒ දැම්මේ කළු දෙහි කුඩු. හොඳට මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. ඒ දැම්මේ ලුණු කුඩු. සමහර අය මේකට එළු මස් එකතු කරගන්නවා. අපි අද එළු මස් එකතු කරගන්නේ නැහැ. ඊළඟට අනිත් කොළ ಜಾති ඔක්කොම ටික දැම්මා. දාලා මෙන්න මේ විදිහට සාමාන්‍ය ගානට වෙනකම් මේක ටෙම්පරාදු කරගත්තා. සම්පූර්ණයෙන් නෙමෙයි. මේ තියෙන්නේ මිදි කොළ. මිදි කොළෙත් නොපිට තමයි අපි මේක ඔතාගන්නේ. දෙපැත්තෙම සමහර අය ඔතනවා. අපි ඔතන්නේ නොපිටට. මෙන්න මේ විදිහට තමයි මේක ඔතාගන්නේ. මේක කුවෙට් එකේ ඉතාමත් ප්‍රසිද්ධ කෑමක්. ඒ වගේම ගොඩාරියක් ආය කන්න ආස කෑමක්. පාටි වලට නැතිවම බැරි කෑමක් කුවෙට් එකේ. ඉතින් ඔයාලටත් කුවෙට් ගෙදර ඉන්නවනම් මේක මේ විදිහට හදලා බලන්න පුළුවන්. ඇත්තටම හොඳටම රස කෑමක් මේක. ඒ වගේම මෙයාලා කියන ගුණදායකයි කියලා. ඉතින් මෙන්න මෙච්චරක් අපි උතාගත්තා. ගෙවල් 4-5කට විතර දෙන්න. මේ තියෙන්නේ එළු මස් වල තෙල් කෑලි. මෙයාලගේ අම්මා කන්න කැමති නිසා ඒවත් දාලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේ විදිහට අල පෙති, එතකොට කැරට් පෙති වලට කපලා මෙන්න මේ විදිහට අතර ගන්නවා. ඊළඟට අපි මෙන්න මේ විදිහට ඔලිව් ඔයිල් ටිකක් එකතු කරගන්නවා. එතකොට අඩිය අල්ලගන්නේ හරිම අඩුවෙන්. ටිකක් වැඩිපුර ඔලිව් ඔයිල් එකතු කරගන්න. ඊළඟට හදාගත්ත මිදි කොලේ බත් ටික මෙන්න මේ විදිහට අපි අතුර ගන්නවා. ඒ වගේම තමයි මිදි කොලේ අර අන්තිමට එතපු හරිය යටට වෙන්න තියෙනවා. නැත්තම් ලිහෙන්න බලනවා උඩි අතර තිබ්බොත්. අපි දෙන්නත් එක මීටින් මේ වැඩේ තමයි අද හවස් වරුවම කරේ. අපි ඊළඟ දවසේ තමයි මේක ලිපේ තියලා හදාගන්නේ. මොකද පැය 3ක් 2කමාරක් විතර අනිවාර්යෙන් මේක තැම්බෙන්න ඕන. ඊළඟට මේ එකතු කරගන්නේ පොමෝග්‍රනට් සෝස් එකතු කරගන්නවා උණු වතුර ටිකකට. ඊට පස්සේ මේ ටික හොඳට මික්ස් කරගන්නවා. පොමෝග්‍රනට් සෝස් මේ සැඳි 5ක් විතර එකතු කරගන්න. මේක ටිකක් ඝනකමයි. ඒක නිසා හොඳට මික්ස් කරගන්නවා. ඊළඟට අපි දානවා සීනි හැඳි 5ක් විතර. මේ සැඳි 5ක් විතර එකතු කරගන්නවා. සමහර ගෙවල් වල ඇඹුලට කනවා කැමති. සමහර ගෙවල් වල ටිකක් සීනි තියෙන්න ඕන. පැණි රසට කන්න කැමති. එක එක ගෙවල් වල එක එක විදිහට. හැබැයි මේ අපි හදන විදිහ ඇඹුලක් තියෙනවා, පැණි රසක් තියෙනවා. පොමෝග්‍රනට් වලත් සීනි තියෙනවනේ. ඇත්තටම රසයි. ඊළඟට අපි දෙහි ගෙඩි 2ක යුස් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකත් හොඳට මික්ස් කරගෙන මෙන්න මේ විදිහට ඔර්ගැනප් එකට උඩින් වක් කරනවා. ඔර්ගැනප් කියන්නේ මේ මිදි කොලේ බත් එකට උඩින් වක් කරනවා. ඊළඟට සියඹලා ටිකකුත් එකතු කරගන්නවා. ලුණු ටිකකුත් එකතු කරගන්න ඕන. අපි බත් එකටත් ලුණු දාගත්තා. සාමාන්‍යයෙන් ලුණු ටිකක් තමයි එකතු කරගන්න ඕනේ. ඊළඟට අපි මෙන්න මෙහෙම තලාගත්ත සුදු ලුණු ටිකක් දානවා. වේලිච්ච දෙහි ටිකකුත් දෙහි ගෙඩි 2-3ක්ම අපි දාගත්තා. දැන් මෙන්න මේ විදිහට පැය 2-3ක් තැම්බෙන්න තියෙනවා.